මේ අනන්ත විශ්වයේ කිසිදා නොනැසී සදහටම පවතින යමක් තිබෙනවද? නූතන විද්‍යාවට අනුව මෙම පැවැත්ම විය හැකි දෙයක්ද කියලා අද අපි කතා කරමු. සාධාරණ සාපේක්ෂතාවාදයේ සහ ක්වොන්ටම් ශේෂ්ත්‍රවාදයේ එක්වීම ගැන කතා කරන සදාකාලික නොවන ඒකීයත්වය තුළින්. ඉතින් මේ කළුකුහර ගැන කතා කරන්න කලින් අපිට විද්වතුන් කිහිප දෙනෙක් පිළිබඳව මුලින්ම කතා කරලා ඉන්න වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් 1915 මුලින්ම තමන්ගේ සාධාරණ සාපේක්ෂතා න්‍යාය නැතිනම් The General Theory of Relativity ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටිවන් හොකින්ස්ගේ විරුද්ධ පාර්ශවයේ විදිහට ක්‍රියා කරපු ලෙනාඩ් සස්කින් කියන විද්‍යාඥයා හොලෝග්‍රැෆික් තියරි එක සහ ස්ට්‍රින් තියරි එක ඉදිරිපත් කිරීමට පුරෝගාමී වෙනවා. ඉතින් මේ හෝකින් විකිරණය කියන සිද්ධාන්තය ඉදිරිපත් කළේ අද අපි කතා කරන මාතෘකාවේ ප්‍රධාන පුද්ගලයෙක් වන ස්ටිවන් හෝකින්ස් මහත්මයා. එතුමා සාධාරණ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් ශේෂ්ත්‍ර න්‍යාය එකතු කරලා ඔහුගේ හෝකින් විකිරණය කියන තීරයකත් පැහැදිලිව ඉදිරිපත් කළා. මේ තියෙන්නේ සාධාරණ සාපේක්ෂතාවාදයන අයින්ස්ටයින් ශේෂ්ත්‍ර සමීකරණය. මේ සමීකරණය වම් පැත්තෙන් අවකාශ කාලයේ වක්‍රතාවයත් දකුණු පැත්තෙන් අවකාශ කාලයේ පවතින ශක්තිය සහ ස්කන්ධයේ අන්තර්ගතයත් නිරූපණය කරනවා. මේ ශේෂ්ත්‍ර සමීකරණය විසඳීමට තරමක් අපහසු ගණිතමය වශයෙන් සංකීර්ණ සමීකරණයක් වුණත් පළවෙනි විසඳුම ඉදිරිපත් කළ ජර්මන් ජාතික හමුදා නිලධාරියෙක් වගේම විද්‍යාඥයෙක් වුණ මේ කාර්ල් ෂ්වාර්ස්චයිල්ඩ් කියන පුද්ගලයා. දෙවන ලෝක යුද්ධ සමයේ හමුදා නිලධාරියෙක්ව සිටියේදී ඔහු මේ විසඳුම ඉදිරිපත් කරේ මුල්වරට ගෝලාකාර ඒ වගේම අනාරෝපිත සහ භ්‍රමණය නොවන ස්කන්ධ සඳහා. ඒ වගේම කාල් මේ විසඳුම ඉදිරිපත් කළේ අවකාශයේ එක්තරා ලක්ෂයක ඒකරාශී වී පවතින ස්කන්ධයක් අනුමාන කරලා. ඒ වගේම මේක තමයි ශේෂ්ත්‍ර සමීකරණ වලට ගන්න පුළුවන් වුණ සරලම විසඳුම. ඊළඟට අපි කතා කරමු මොකද්ද මේ මින්කෝස්කි අවකාශ කාලය කියන්නේ කියලා. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව විශ්වයට මාන 4ක් තියෙනවා. ඒ කියන්නේ චතුර්මානීය. දිග, පළල, උස කියන මාන 3 සහ හතරවන මානය ලෙස කාලය සලකනවා. මේ මාන 4 එකතුව තමයි අවකාශ කාලය කියලා හඳුන්වන්නේ. ඒ වගේම ස්කන්ධ හමුවේ වක්‍ර වූ අවකාශ කාලය තමයි මින්කෝස්කි අවකාශ කාලය කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ මින්කෝස්කි අවකාශ කාලය තුළ ගුරුත්වාකර්ෂණය නැහැ කියන කාරණාව. ඉතින් මේ චතුර්මානීය අවකාශ කාලයේ එක්තරා ලක්ෂයක් අපි හඳුන්වනවා සිද්ධියක් නැතිනම් ඉවෙන්ට් එකක් කියලා. චතුර්මානීය අවකාශ කාලයේ ලක්ෂ දෙකක් නැතිනම් සිද්ධි දෙකක් අතර දුර ගැන කතා කරනකොට අපිට පයිතගොරස් ප්‍රමේය වැදගත් වෙනවා. මේ පයිතගොරස් ප්‍රමේයම ලියන්න පුළුවන් ඉතා කුඩා පාද සහිත ත්‍රිකෝණයක් සඳහා. ඒ වගේම ඕනම මාන ගණනකට මේ සමීකරණය සාමාන්‍යකృత කරන්නත් පුළුවන්. මේ සමීකරණය නිර්මාණය කරලා තියෙන්නේ මාන ඕනෑම ගණනක් සඳහා භාවිතා කිරීමට පුළුවන් වෙන විදිහට. මේ සමීකරණයට පැතලි අවකාශ කාලය වගේම වක්‍ර වූ අවකාශ කාලයත් විස්තර කරන්න පුළුවන්. සාධාරණ සාපේක්ෂතාවාදය වගේ විශේෂ සාපේක්ෂතාවාදය භාවිතා කරන සාමාන්‍යකృత කරපු කණ්ඩාංක. මේකදී අපි x කියන ඉචල්ලය සඳහා මියු කියන දර්ශකයක් භාවිතා කරනවා. මේ මියු කියන දර්ශකය අපි භාවිතා කරන සාමාන්‍ය දර්ශකය නෙවෙයි. මේ මියු කියන දර්ශකයට 0, 1, 2, 3 ආදී ලෙස ඉලක්කම් යොදා ගන්න අපිට පුළුවන්. ඒ විදිහට භාවිතා කරාම අපිට මේකෙන් කාලය සහ අවකාශීය මාන සංකේතවත් කරන්න පුළුවන්. එතකොට මේ චතුර්මානීය අවකාශ කාලයේ මේ ආකාරයට තමයි මාන විස්තර කරන්නේ. මේක සාධාරණ සාපේක්ෂතාවාදී සහ විශේෂ සාපේක්ෂතාවාදී යන දෙකේම භාවිතා කරනවා. ඊළඟට අපි කතා කරමු මොකද්ද මේ මෙට්‍රික් ටෙන්ස් එක කියන්නේ කියලා. මේ මෙට්‍රික් ටෙන්ස් එක කියන්නේ ගණිතමය වස්තුවක්. ජ්‍යාමිතික තොරතුරු නිරූපණය කිරීමේදී මේ මෙට්‍රික් ටෙන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේක න්‍යාසයක්. මේ මෙට්‍රික් ටෙන්ස් එක භාවිතා කරන්නේ සමචතුරස්‍ර න්‍යාසයක් විදිහට. ඉතින් මේ අවකාශ කාලයේ ස්වභාවය අනුව මේ මෙට්‍රික් ටෙන්ස් එකේ තියෙන අගයන් වෙනස් වෙනවා. මින්කෝස්කි අවකාශ කාලය නැත්නම් වක්‍ර නොවූ අවකාශ කාලයට අදාළව අපි මේ ටෙන්ස් එක ගැන කතා කරොත් ඒ ටෙන්ස් එක මෙන්න මේ වගේ ආකාරයට තමයි තියෙන්නේ. මේ ඍණාගයන් ධන ලෙස ගන්න සහ ධනාගයන් ඍණ ලෙස ගන්න අවස්ථාත් පවතිනවා. මෙතනදී මම මේ ආකාරයට ඍණාගයන් වැඩියෙන් පවතින මෙට්‍රික් ටෙන්ස් එක භාවිත කරනවා.
ඒවගේම ස්වාසයිල් විස්තුමට එද්දී මේ මෙට්‍රික් ටෙන්ස එක මීටත් වඩා වෙනස් ස්වරූපයක් තමයි ලබාගන්න. දැන් අපි බලමු මේ මෙට්‍රික් ටෙන්ස එකේ මිව් සහ නිව්ට අගයන් ආදේශ කරන්නේ කොහොමද කියලා. මේ මිව් සහ නිව් අගයන් වලින් නිරූපණය කරන්නේ පේලි සහ තීරු. ඒ වගේම මේ මිව් සහ නිව් කියන දර්ශක දෙක හරහා මෙම න්‍යාසය තුළ යම්කිසි අගයක් නිරූපණය කරනවා. ඊළඟට මෙන්න මේ ආකාරයට මෙට්‍රික් ටෙන්ස එක තුළ පවතින අගයන් දර්ශක යොදාගෙන නිරූපණය කරන්න පුළුවන්. මෙතනදි කැපී පෙන්න කාරණාව වෙන්නේ න්‍යාසයේ විකරණයේ දෙපස අගයන් සමාන වී තිබීම. ඒ වගේම ඉහත මින්කවුස්කි මෙට්‍රික් ටෙන්ස එක තුළ අගයන් වක්‍ර නො වූ අවකාශ කාලය තුළ වෙනස් නොවී පවතින බව කැපී වෙන්න ලක්ෂණයක් වෙනවා. නැවත මුල් සාමාන්‍ය කෘත සමීකරණය සැලකුවොත් අපට අගයන් ආදේශ කිරීම කරන්න පුළුවන්. නමුත් මෙහිදී පෙනී යන කාරණාව වෙන්නේ මිව්ට සහ නිව්ට අසමාන අගයන් ලැබුණු විට අගය බිඳුවට සමාන වෙන බව ටෙන්සරයක් මගින් දක්වනවා කියන දේ. ඒ අනුව මින්කෝස්කි අවකාශ කාලයේ සිද්ධීන් දෙකක් අතර දුර කාටිසිය අනුකාණ්ඩාංක මගින් මේ ආකාරයට දක්වන්න පුළුවන්. නමුත් මේ පයිතගොරස් ප්‍රමේයම තවත් ප්‍රභේදයක් නිසා මෙහිදී අපි දක්වලා තියෙන්නේ මේ තුරේ වර්ගය. ඒ වගේම මෙතනදී පෙනියන්නේ අසමාන දර්ශක සහිතව සංරචක සමග ගුණ කළ කොටස් ශුන්‍ය වී සමීකරණින් ඉවත් වී යනවා කියන කාරණාව. නමුත් කළුකුවර වැනි ගෝලාකාර වස්තුන් සැලකුව විට කාටිසිය අනුපද්ධතියට වඩා ස්පෙරිකල් කෝඩ්නේට්ස් නැතිනම් ගෝලීය කණ්ඩාංක පද්ධතිය වඩාත්ම හොඳින් ගැලපෙනවා. ඉතින් මේ ගෝලීය කණ්ඩාංක පද්ධතිවල R, θ සහ ෆයි ලෙස දිගක් සහ කෝණ දෙකක් කණ්ඩාංක ලෙස යොදා ගන්න. ඒ වගේම අයින්ස්ටයින්ගේ ශ්‍රේෂ්ඨ සමීකරණ විසඳීම හරහා ස්වාසයිල්ඩ් විසින් සිම්පල් R මත රඳා පවතින ස්වාසයිල්ඩ් මෙට්‍රික් එක ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ විසඳුම ඉදිරිපත් කළේ ආරෝපණයක් රහිත භ්‍රමණය නොවන ස්කන්ධයක් සඳහා. මෙතනදී RS විදියට දක්වලා තියෙන්නේ ස්වාසයිල්ඩ් අරේ විදියට හඳුන්වන වැදගත් පරාමිතික විචල්‍යයක්. ඉතින් මේ ගෝලීය කණ්ඩාංක පද්ධතිය හරහා කළු කුහරයේ සිද්ධි දෙකක් අතර දුරට අදාළව සමීකරණය පහත ආකාරයට දක්වන්න පුළුවන්. නමුත් සැලක යුතු කාරණය වන්නේ මෙම කළු කුහරය භ්‍රමණය නොවන කළු කුහරයක් කියන කාරණය. ඒ හේතුව නිසා තමයි කෝණවලට අදාළ පදයන් ශුන්‍ය බවට පත් වුනේ. ඊළඟට අපි කතා කරමු මේ RS හෙවත් ස්වාසයිල්ඩ් අරේ කියන්නේ මොකක්ද කියලා. අපි මේ කළු කුහරයක මායිම සිද්ධි ස්ථිතිජය ලෙස හඳුන්වනවා. සිද්ධි ස්ථිතිජය කියන්නේ අවකාශ කාලයේ කෙලවර. මේ සීමාවදී වස්තුවක වියෝග ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට සමාන වෙනවා. ඒ කියන්නේ ආලෝකයටවත් ගැලවී යන්න බැරි තරම් ගුරුත්වාකර්ෂණය ප්‍රබල වෙනවා. ඉතින් මේ වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න නැතිනම් කළු කුහරේ ස්කන්ධය වැඩි වෙන්න මේ ස්වාසයිල්ඩ් අරේ කියන එකේ විශාලත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ සිද්ධි ස්ථිතිජය විශාල වෙනවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ ස්වාසයිල්ඩ් අරේ විශාල කළු කුහරයක් විශාල ස්කන්ධය සහිත කළු කුහරයක් කියලා. ඉතින් අද අපි කතා කරන මේ ස්ටීවන් හොකින්ස් විශ්වාස කරා මේ කළු කුහර කියන දේවල් සදහටම පවතින දේවල් කියලා. ස්ටීවන් හොකින්ස් මේ විදිහට හිතුවේ කළු කුහරවල අධික ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙන ශක්තිය සහ පදාර්ථයෙන් නිරතුරුව අවශෝෂණය කරගන්න නිසා කළු කුහරයේ ස්කන්ධය වැඩි වෙනවා යයි ඔහු සිතපු නිසා. නමුත් ලෙනාඩ් සස්කින් තර්ක කළේ එය බිය නොහැකි බව හා කළු කුහර පවා ස්වභාවධර්මයේ නීතියට යටත් විය යුතු බව. අනෙක් හැම වස්තුවක්ම විනාශ වෙනකොට කළු කුහරයට පමණක් සදාකාලික පැවැත්මක් පවතින්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි ඒ වාද විවාද තුළ අඩංගු වුනේ. ඒ පැහැදිලි කිරීම වලට පස්සේ හොකින් තමන්ගේ මතය වෙනස් කරගෙන සාධාරණ සාපේක්ෂතාව ඇතුළට ක්වොන්ටම් ශේෂ්ත්‍ර න්‍යාය ගෙනාවා. ඊට පස්සේ තමයි හොකින් කළු කුහර වලින් පිටවෙන මේ හොකින් විකිරණය පිළිබඳ සමීකරණ ඉදිරිපත් කළේ. ඒ වගේම ඔහු තාපගතික විද්‍යාවේ සංකල්පයක් වෙන එන්ට්‍රොපි යොදාගෙන කළු කුහරයේ ස්වභාවය විස්තර කරේ සාධාරණ සාපේක්ෂතාවාදයට ඔබ්බෙන් ඇති භෞතික විද්‍යාව ඉස්මතු වෙන විදිහට. මේ එන්ට්‍රොපී කියන්නේ භෞතික පද්ධතිවල පිළිවෙල ගැන තියෙන භෞතික විද්‍යාව මෙනුම. ඒ වගේම මේකෙන් භෞතික පද්ධතිවල තියෙන තොරතුරු ප්‍රමාණය ගැන අදහසක් දෙනවා.
පිළිවෙල වැඩි නම් එන්ට්‍රොපි අඩුයි. ඒ වගේම තොරතුරු ප්‍රමාණයත් අඩුයි. ඊළඟට අපි කතා කරමු හෝකින් විකිරණය කියන කාරණාව ගැන. ක්වොන්ටම් ශාස්ත්‍ර න්‍යායට අනුව හිස් අවකාශය ඇත්තටම හිස් වන්නේ නැහැ. අවිනිශ්චිතතා මූලධර්ම නිසා නිරන්තරයෙන් අංශු ප්‍රතිඅංශු නිර්මාණය වෙලා නැවත ඉතා කුඩා කාලයකදී ශක්තිය බවට පත්වෙනවා. ඉතින් මේ කළු කුහරයක සිද්ධි සිතිජයට තරමක් ඔබ්බෙන් වූ අවකාශ ප්‍රදේශයක් සැලකුවොත් අවිනිශ්චිතතා මූලධර්මයට අනුව අංශු ප්‍රතිඅංශු නිර්මාණය වෙනවා. ඒ වගේම ඉතා කුඩා කාලයක ශක්තිය අවිනිශ්චිත වීම නිසා තමයි මේ නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒත් මේ අධික ගුරුත්වාකර්ෂණ නිසා මේ අංශු දෙකට ආපහු එකතු වෙලා උච්ඡේදනය නැතිනම් ඇනයිලේෂන් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට කළු කුහරය අසල අංශු විශාල සංඛ්‍යාවක් නිර්මාණය වෙලා ප්‍රතිඅංශු කළු කුහරය තුලටත් අංශු කළු කුහරයෙන් පිටතටත් ගමන් කරන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී බාහිර නිරීක්ෂකයෙකුට අනුව මේ ඉවතට විකිරණය කරන අංශ ප්‍රවාහය තමයි අපි කියන්නේ හෝකින් විකිරණය කියලා. මේ නිරීක්ෂකයා බාහිර දුරස්ථ නිරීක්ෂකයෙකු වුණොත් තමයි මේ අංශු අතාත්තික අංශු ලෙසට ඔහු නොසලකන්නේ. ඉතින් මෙතනදි මේ අතාත්තික අංශු කියන්නේ ආයු කාලේ ඊටාම කුඩා අගයක් වන අංශු. ඒත් මේ බාහිර දුරස්ථ නිරීක්ෂකයෙකුට සාපේක්ෂව කළු කුහරයක් ආසන්නයේ කාලය ගත වීමේ වේගය අඩු වෙන නිසා එම නිරීක්ෂකයාට අනුව ඒ අංශුවට පවතින ආයු කාලය ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ තවදුරටත් මේ අංශු අතාත්තික අංශු බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බාහිර නිරීක්ෂකයා කළු කුහරයෙන් නිකුත් වෙන විකිරණ ප්‍රභේදයක් අත්දකිනවා. ඒ විකිරණය තමයි අපි හඳුන්වන්නේ හෝකින් විකිරණය කියලා. ඊළඟට අපි කතා කරන්නේ හෝකින් විසින් ඉදිරිපත් කරපු වාදයේ කළු කුහරයක උෂ්ණත්වය ලබා දෙන ප්‍රකාශනය ගැන. මේ සමීකරණයේ T ගෙන් කළු කුහරයේ නිරපේක්ෂ උෂ්ණත්වයත් H ක්‍රොස් ගෙන් වුනිතර ප්ලාන්ක් නියතයත් G මගින් නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතයත් C මගින් ආලෝකයේ ප්‍රවේගයත් KB මගින් බෝල්ට්ස්මාන් නියතයත් සහ M මගින් කළු කුහරයේ ස්කන්ධයත් නිරූපණය වෙනවා. ඉතින් මේ සමීකරණයට අනුව ස්කන්ධය නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝම සමානුපාතික වෙන නිසා ස්කන්ධයේ වැඩි කළු කුහරවල උෂ්ණත්වය ඉතා අඩු වෙනවා. මේ සමීකරණයේ නියතයන් දිහා බැලුවොත් පේන දෙයක් තමයි ක්වොන්ටම් න්‍යාය, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය, සාපේක්ෂතාවාදය සහ තාපගතික යන ශේෂ්ත්‍ර එකිනෙකට සම්බන්ධ කරලා තියෙන කාරණා. ඒත් මේ කළු කුහරයේ උෂ්ණත්වය විශ්වයේ මධ්‍යස්ථ උෂ්ණත්වය වන කෙල්වින් 2.7 කියන අගයට වඩා බොහෝ අඩු නිසා හෝකින් විකිරණය තාමත් නිරීක්ෂණයට අපහසු වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ හෝකින්ගේ එන්ට්‍රොපි සමීකරණය ගැන. කළු කුහරයේ ඉවෙන්ට් හොරයිසන් එකේ නැතිනම් සිද්ධි සිතිජයේ පෘෂ්ඨ වර්ග ඵලය යොදාගෙන ඍජුවම කළු කුහරය අඩංගු තොරතුරු ප්‍රමාණය නැත්තම් එන්ට්‍රොපි ගණනය කරන්න පුළුවන්. ඉතින් මොනවද මේ තොරතුරු කියලා හඳුන්වන්නේ? කළු කුහරය තුළට ගමන් කරපු වස්තුන්ගේ තොරතුරු මේ සිද්ධි සිතිජයේ රැඳී පවතින කියන අමුතු කාරණය තමයි මෙතනදී යෝජනා කරන්නේ. ඒ ක්වොන්ටම් න්‍යායට අනුව කළු කුහරය තුළට යන වස්තුන් පිළිබඳ එන්ට්‍රොපිය එහෙමත් නැත්නම් භෞතික තොරතුරු විනාශ වීමට නොහැකි නිසා. ඒ කියන්නේ මේ තොරතුරු කළු කුහරයේ ඉවෙන්ට් හොරයිසන් එකේ පෘෂ්ඨයේ කේතනයේ එහෙමත් නැත්නම් එන්කෝඩ් වෙලා තියෙනවා කියන සිත් ඇද ගන්නසලු කාරණය. ඒ වගේම මේ කළු කුහරය තුළට ගියපු ප්‍රතිඅංශ වලට තියෙන්නේ ඍණ ශක්තියක් නිසා කළු කුහරයේ මැද්දේ තියෙන ප්‍රෝටෝනයක් තරම් ප්‍රමාණයේ අනන්ත ඝනත්වයක් පවතින ඉතා විශාල ස්කන්ධය ක්ෂය කරන්න පටන් ගන්නවා. මේ කළු කුහරයේ කේන්ද්‍රයේ තියෙන අනන්ත ඝනත්වයක් සහිත ප්‍රෝටෝනයක් තරම් විශාල ස්කන්ධයට තමයි අපි කියන්නේ ඒකීයත්වය නැත්නම් සිංගුලාරිටි කියලා. ඉතින් කාලයත් එක්ක මේ ස්කන්ධය කෙමින් ක්ෂය වෙලා අවුරුදු බිලියන ගානකට නැතිනම් ට්‍රිලියන ගානකට පස්සේ මේ කළු කුහරය අවකාශයෙන් අතුරුදහන් වෙනවා. එහෙම අතුරුදහන් වුණාට පස්සේ කළු කුහරය ඇතුළට ගියපු අංශුන්ට සහ ඒ වගේ තොරතුරු වලට මොකද වුනේ? මෙන්න මේ ගැටලුවට තමයි අපි කියන්නේ කළු කුහර උප්තව කෝටිකේ නැතිනම් the black hole paradox කියලා. ඉතින් ඒ නිසා තමයි මේ යෝධයන්ටත් සදාකාලික පැවැත්මක් නැහැ කියන කාරණාව ඉස්මතු වෙන්නේ.